හලෝ කොහොමද ඔයාලට මේ වෙද්දී 2025 A-level කරපු නංගිලා මල්ලාගේ රිසල්ට්ස් රිලීස් වෙලා තියෙන්නේ. ඔයාලා හිතපු විදිහේ ඔයාලා ආස කරපු ඒ වගේම ඔයාලා ගොඩක් බලාපොරොත්තු වෙන ඉඳපු රිසල්ට් එක ඔයාලට ලැබුණා නම් ඒ නංගිලා මල්ලාට මම එයාලගේ අනාගතය වෙනුවෙන් හදවතින්ම විශ් කරනවා. ඒ වගේම සමහර නංගිලා මල්ලා ඉන්න පුළුවන් එයාලා හිතුවේ නැති බලාපොරොත්තු වෙච්ච නැති රිසල්ට් එකක් ඇවිල්ලා මේ වෙලාවේ ගොඩක් දුකින් ඉන්න. ඉතින් මට ඒ නංගිලා මල්ලට කියන්න තියෙන්නේ ඔයාලා හිතින් කඩන් වැටෙන්න එපා. ඔයාලා ෆස්ට් ෂයි කරන සෙකන්ඩ් ෂයි කරන නංගිලා මල්ලා නම් ඔයාලට තව ෂයි එකක් තියෙනවා. ඔයාලා try කරලා බලන්න. ඔයාලට මේ පොඩි කාලේ ඇති හොඳට මහන්සි වෙලා කැපවීමෙන් එක්සෑම් එකට ફોකස් කරලා වැඩ කරන්න. එතකොට ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වේවි. මමත් මගේ ඩිග්‍රී එකට ඇප්ලයි කරේ මගේ සෙකන්ඩ් ෂයි එකේ ෆස්ට් ෂයි එකෙන් නෙවෙයි. ඒක නිසා රිසල්ට්ස් එක නිසා ගොඩක් දුකින් ඉන්න නංගිලා මල්ලට මම මේ කියන්නේ ඔයාලා කවදාවත් try කරන එක නතර කරන්න එපා. ඔයාලා තව පාරක් try කරලා බලන්න. ඊට පස්සේ ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි. අපි අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ A-level exam එකෙන් පස්සේ කැම්පස් ඇප්ලයි කරනකම් ඔයාලට තියෙන කාල සීමාව ඇතුළතදී ඔයාලා ගොඩක්ම ફોකස් කරලා කරන්න පුළුවන් දේවල් ගැන. ඉතින් මම මුලින්ම මගේ එක්ස්පීරියන්ස් එකෙන් ඔයාලට දේවල් ටිකක් කියන්නම්. මම දැන් මේ කියන්න යන ටික ඔයාලා තව ෂයි එකක් කරන්න බලාපොරොත්තු වෙන නංගි මල්ලි කෙනෙක් නම් ඔයාලා මේ දේවල් ටික කරන්න යන්න එපා. ඔයාලා දැන් තියෙන කාලය ඇතුළතදී හොඳට මහන්සි වෙලා එක්සෑම් එකට ලෑස්ති වෙන්න. මම මේ දැන් කියන දේවල් ටික ඔයාලා එක්සෑම් ඉවර වෙලා දැන් හොඳ රිසල්ට් එකක් ඇවිල්ලා තියෙන නංගිලා මල්ලා කැම්පස් බලාපොරොත්තු වෙන නංගිලා මල්ලා එයාලට තමයි මම මේ දේවල් ටික කියන්නේ. ඔයාලට මේ කාලේ ඇතුළතදී කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි ඔයාලගේ ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න එක. ඔයාලා ගෑනු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් ඩ්‍රයිවිං ලයිසන් එකක් තියෙන එක හරිම වටිනවා. ඉතින් ඔයාලට ටික කාලයක් තියෙනවා ඔයාලගේ ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න. මමත් මගේ එක්සෑම් එකකින් රිසල්ට් ආවට පස්සේ ඇත්තටම කිව්වොත් ගෙදර හැගේ බලකිරීමට තමයි මම ලයිසන් එක ගන්න ගියේ. ඒ වුණාට මට දැන් හිතෙනවා මම ඒ කාලේ ඒ දේ කරපු නිසා දැන් ඒකේ ගොඩක් වටිනාකමක් තියෙනවා කියලා. ඔයාලා ගෑනු ළමයෙක් වුණාට ඔයාලා හිතන්න එපා ඔයාලට ලයිසන්ස් අරගෙන වැඩක් නැහැ. ඩ්‍රයිවිං ලයිසන් එක පස්සේ ගන්න පුළුවන්. ඊට කලින් කරන්න දේවල් ගොඩක් තියෙනවා. එහෙම කියලා හිතන්න එපා. ඔයාලට දැන් කාලය තියෙනවා නම් ඔයාලා ආස නම් ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්න පුළුවන්. ඒක ගොඩක් වැලියු එකක් තියෙන දෙයක්. මේ කාලය ඇතුළතදී ඔයාලා ඔයාලගේ ලයිසන් එක ඇචීව් කරනවා නම් ඊළඟට වැදගත්ම වෙන දේ තමයි ඔයාලා මේ කාලය ඇතුළතදී ඔයාලා ගොඩක් ફોකස් කරන්න ඕනේ ඔයාලගේ ඉංග්‍රීසි නොලෙජ් එක හදාගන්න. ඉංග්‍රීසි නොලෙජ් එක කිව්වම ඒකෙදි මූලිකවම සෙක්ෂන්ස් 4ක් තියෙනවානේ. රීඩින්, රයිටින්, ලිස්නින්, ස්පීකින්. ඒ මම කතා කරපු සෙක්ෂන්ස් 4ෙම හොඳ නොලෙජ් එකක් ඔයාලට තියෙනවා නම් ඔයාලට කැම්පස් ගියාට පස්සේ ඒකෙදි වෙන එක්සෑම්ස් වලට ෆේස් කරන්න, ඒකෙදි ඔයාලට එක්සෑම් වලදී වයිවා එනවා ඒවට ෆේස් කරන්න, ඒ වගේම යාළුවොත් එක්ක හොඳට කමියුනිකේට් කරන්න, ඒ වගේ දේවල් වලට ඔයාලට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක හොඳට යූස් කරන්න පුළුවන් වෙන එක ගොඩක් වටිනවා. මම මගේ ආෆ්ටර් A-level පීරියඩ් එකේදී යුනිවර්සිටි ඇප්ලයි කරනකම් IELTS එක්සෑම් එක කරන්න හිතාගෙන ඒ කෝස් එක ෆලෝ කරා. ඇත්තට මම මගේ එක්ස්පීරියන්සස් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. IELTS එක්සෑම් එකේදී මූලිකවම අර මම කියපු සෙක්ෂන් 4 ફોකස් කරලා තමයි එක්සෑම් එක තියෙන්නේ. මට ඒකෙන් ගොඩක් ලොකු ඉංග්‍රීසි නොලෙජ් එක ගැන ගොඩක් ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් ලැබුණා. මට හිටපු මැඩම් මාව හොඳට ගයිඩ් කරා. අන්තිමට බ්‍රිටිෂ් කවුන්සිල් එකේ BMI CH එකේ තිබිච්ච IELTS එක්සෑම් එකට මම ෆේස් කරා. මට ඒකේ සර්ටිෆිකට් එකක් ලැබුණා. මම ඔයාලට කියන්නේ නැහැ මේ වගේ ඇඩ්වාන්ස් ඉංග්‍රීසි කෝසස් ෆලෝ කරන්න කියලා. ඔයාලට දැනට ඔයාලට ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාසස් සහ අමතර ඉංග්‍රීසි ක්ලාසස් සහ කෝසස් ගොඩක් දැනට ලංකාවේ තියෙනවා. ඉතින් ඔයාලගේ කැමැත්ත පරිදි ඔයාලට දැනට ඔයාලගේ ඉම්ප්‍රූව් වෙන්න ඕන දේවල් මොනවාද කියලා ඔයාලා හොඳට හිතලා බලලා ඔයාලා කලින් කියපු අයලක්කලගෙන් අහගෙන ඔයාලට කැමති විදිය ඔයාලට හොඳ ඉංග්‍රීසි කෝසස් සහ ඉංග්‍රීසි ක්ලාසස් තෝරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ යුනිවර්සිටි ලයිෆ් එක ඇතුළතදී ඔයාලට අපේ ලැන්ග්වේජ් එක නැතුව වෙන වෙන ලැන්ග්වේජස් වලින් කතා කරන යාළුවෝ හම්බ වෙනවා. ඔයාලට යාළුවත් එක්ක කමියුනිකේට් කරන්න අනිවාර්යයෙන්ම ඔයාලට හොඳ ඉංග්‍රීසි නොලෙජ් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක හොඳට හසුරවන්න හොඳ ස්කිල්ස් තියෙන්නත් ඕනේ. හරි. ඔයාලා මේ කාලේ ඇතුළතදී
හොඳ රිසල්ට් ගනිපු හොඳ යාළුවෝ ආශ්‍රය කරන්න මම ඔයාලට එක උදාහරණයක් කියන්නම්. මේ කාලේ ඇතුළතදී ගොඩක් මෙඩිසින් ඉංජිනේරින් සිලෙක්ට් වෙච්ච ළමයි ප්‍රී මෙඩිසින් පී ඉංජිනේරින් ගෲප්ස් හදාගෙන එයාලා ඒ වගේන් ගොඩක් ඉවෙන්ට්ස් ඕගනයිස් කරනවා, ගොඩක් ට්‍රිප්ස් යනවා, ගොඩක් ෆන්ක්ෂන්ස් තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් ඒවට ජොයින් වෙන්න. මොකද ඔයාලට ගොඩක්ම විනෝදයෙන් ගත කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක් තමයි ඔයාලට ඉස්සරහට එන්නේ. මගේ සෙකන්ඩ් ෂයි එකේ රිසල්ට් ආවට පස්සේ ඇත්තටම මට ගොඩක් යාළුවෝ අලුතින් හම්බුණා. ගොඩක් යාළුවොත් එක්ක ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ෂිප් තියාගන්න මට හම්බුණා. ඒ හරහා මට පුළුවන් වුණා ගොඩක් ට්‍රිප්ස් යන්න, ගොඩක් ෆන්ක්ෂන්ස් වලට යන්න, ගොඩක් ඉවෙන්ට්ස් වලට යන්න. ඔයාලා බලන්න ආස නිසා මම ගියපු ට්‍රිප්ස් වල ෆන්ක්ෂන්ස් වල ෆොටෝ ටිකක් මේ වීඩියෝ එකටම මම ඇටච් කරන්නම්. ඒ වගේම ඔයාලට පුළුවන් දැනට ලංකාවේ ගොඩක් ඇසෝසියේෂන්ස් තියෙනවා. ගොඩක් දුප්පත් ළමයින්ට උදව් කරන, ඒ වගේම පාසල් වලට ගිහිල්ලා එයාලට උගන්වලා, ඒ වගේ ළමයින්ට ගොඩක් අධ්‍යාපනික පැත්තෙන් ගොඩක් උදව් කරන ඇසෝසියේෂන්ස්. මම ඒකට ඔයාලට එක එක්සැම්පල් එකක් කියන්නම්. ඔයාලා අහලා ඇති සස්නක සංසද කියලා ඕගනයිසේෂන් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාලගේ A level exam එකකින් පස්සේනේ දැන් ඔයාලා ඉන්නේ. ඔයාලා හොඳ රිසල්ට් අරගෙන කැම්පස් ඇප්ලයි කරන්න බලාගෙන ඒ වගේ කෙනෙක් නිසා ඔයාලට පුළුවන් මේ වගේ ඕගනයිසේෂන්ස් වලට ජොයින් වෙලා ඉස්කෝලේ වලට ගිහිල්ලා ළමයිට උගන්වලා ඒ වගේ ඔයාලට ඔයාලා ගැනම ගොඩක් ලොකු self satisfaction එකක් ගන්න. ඔයාලා මේ හරහා සමාජයටත් ලොකු සේවයක් කරනවානේ. ඔයාලා නංගි ළමල්ලට උගන්වලා එයාලගේ අනාගතේ ඉස්සරහට ගෙන යන්නේ කොහොමද කියලා එයාලට කියලා දීලා ඔයාලට ඒකෙන් එයාලටත් ලොකු සේවයක් කරන්න පුළුවන්. හරි. ඔයාලට මේ කාලේ ඇතුළතදී කරන්න පුළුවන් තව දෙයක් ගැන මම කියන්නම්. ඔයාලට ඔයාලා පාටිසිපේට් කරපු ක්ලාසස් වලට ගිහිල්ලා ඒ සර්ලත් එක්ක කතා කරලා ඔයාලට පුළුවන් ඔයාලා කැමති නම් ඉන්ස්ට්‍රක්ටින් ටීම් වලට ජොයින් වෙන්න. ඒකෙදි ඔයාලට පේපර්ස් බලනකොට ඉන්ස්ට්‍රක්ටින් ටීම් වල වැඩ කරනකොට ඔයාලට සර්ලා අමතර පේමන්ට් එකක් කරනවා. එතකොට ඔයාලට ගෙදරින් ඔයාලගේ සල්ලි ඉල්ලන්න නැතුව ඔයාලට පොඩි සැලරි එකක් හම්බෙන නිසා ඔයාලට පුළුවන් ඒකෙන් ඔයාලට මේ කාලය ඇතුළතදී ඔයාලට ආස දේවල් කරන්න, ට්‍රිප් යන්න, ඇඳුම් ගන්න, විනෝද වෙන්න ඔයාලගේම සල්ලි යූස් කරන්න. ඊට අමතරව ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලට හොඳට ටීචින් ස්කිල්ස් තියෙනවා නම් ඒ අයට තමයි මම මේ කතාව කියන්න යන්නේ. ඔයාලට හොඳට ළමයෙක්ට දෙයක් තේරුම් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම්, ඔයාලට දෙයක් පැහැදිලිව කියන්න පුළුවන් නම්, ලස්සනට ඒ ළමයාට අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න පුළුවන් විදියට ඔයාලට දේවල් එයාලට කියලා දෙන්න පුළුවන් නම්, ඔයාලට පුළුවන් ඔයාලගේ දැන් තියෙන නොලෙජ් එක අප්ඩේට් කරගෙන අලුත් දේවල් හොයාගෙන අලුත් විදියට ඔයාලට පුළුවන් ඔයාලගෙම කියලා ක්ලාසස් පටන් ගන්න. ඒක ඉන්ඩිවිජුවල් ක්ලාසස් වෙන්න පුළුවන්, ගෲප් ක්ලාසස් වෙන්න පුළුවන්. ඔයාලට කැමති විදිහේ ක්ලාසස් පටන් ගත්තොත් ඔයාලා ඒක ඔයාලගේ ජීවිතයටම කරන ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්න පුළුවන්. ඔයාලා හිතනවා ඇති ඇයි මං එහෙම කියන්නේ කියලා. මොකද ඔයාලා මේ ෆ්‍රී වෙලා වෙන්න කාලය ඇතුළතදී ඔයාලා පටන් ගන්න දේවල් ඔයාලා කවදා හරි යුනිවර්සිටි ගියපු කාලෙකත් ඔයාලා කන්ටිනියු කරන් යනවානේ. එතකොට ඔයාලට යුනිවර්සිටි ගියපු කාලෙක ඔයාලගේ ගෙදරින් සල්ලි දෙන්නේ නැතුව ඔයාලට පුළුවන් ඔයාලගේම සල්ලි වලින් ඔයාලගේම වැඩ ටික කරගන්න. ඒක ඇත්තටම යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ගොඩක්ම වටිනවා. මොකද දැනට තියෙන වියදම් වලට අමතරව යුනිවර්සිටි ගියාට පස්සේ ගොඩක්ම වියදම් වැඩි වෙනවා. ඒක මම මගේ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ. ඔයාලට එහෙම අමතර ආදායම් මාර්ගයක් තියෙනවා නම් ඔයාලට ඒ වගේ දේවල් වලට ටයිම් එක ස්පෙන්ඩ් කරන්න, ඔයාලට ටයිම් එක හදාගන්න පුළුවන් නම් මම කියන්නේ ක්ලාසස් පටන් ගන්න එක ගොඩක්ම ඉෆෙක්ටිව් දෙයක් කියලා. මම දන්න මම ආශ්‍රය කරන යාළුවෝ ගොඩක්ම ඉන්නවා. එයාලත් අර මම කලින් කියපු වගේම ආෆ්ටර් A level ක්ලාසස් පටන්ගෙන එයාලගේ ක්ලාසස් කන්ටිනියු කරන් ගිහිල්ලා දැනටමත් එයාලගේ යුනිවර්සිටි ලයිෆ් එක ඇතුළතදීත් ක්ලාසස් කරන් යන අය ඉන්නවා. මම දකින විදියට ඒක එයාලගේ ජීවිතයට එයාලා දෙන ලොකු වැලියු එකක්. ඊට අමතරව එයාලට ඒක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට මම හිතනවා. හරි, ඊළඟට කියන්න තියෙන්නේ ඔයාලා කැමති නම් ඔයාලටම කියලා පොඩි හරි ස්මෝල් බිස්නස් එකක් වගේ පටන් ගන්න. ඒක ගොඩක් ලොකු ඉෆෙක්ටිව් දෙයක් වෙයි කියලා මට හිතෙනවා. මොකද මේ කාලය ඇතුළතදී ඔයාලට ඔයාලගේම අයිඩියාස් වලින් ඔයාලට ගොඩක් අයට ක්‍රියේටිව් අයිඩියාස් තියෙන්න පුළුවන්. මම ගොඩක් ගර්ල්ස්ලා දැකලා තියෙනවා. යාළුවගම කියලා ගොඩක් බිස්නස් කරන් යනවා. එක්සැම්පල් විදියට කිව්වොත් ෆ්ලවර් බොකේ බිස්නස්, ඊට පස්සේ පොඩි ඕනමන්ට්ස් හදන බිස්නස්,
ඊට පස්සේ ඒවා විකුණනවා. ඔයාලට ඒකෙන් පොඩි ආදායමක් ලැබුණත් ඔයාලට ඒක ඔයාලගේ self satisfaction විදිහට ගන්න පුළුවන් නේ. ඒක නිසා ගෑනු ළමෙක් වුණත් පිරිමි ළමෙක් වුණත් ඔයාලට ස්මෝල් බිස්නස් එකක් කරන්න කැමති නම් ඒ වගේ දෙයක් කරන්න ඔයාලට ආසාවක් තියෙනවා නම් මම කියන්නේ ඔයාලට මේ කාලය ඇතුළතදී ඔයාලට ඒ වගේ දෙයක් පටන් ගන්න පුළුවන්. ඔයාලට යුනිවර්සිටි ගියපු කාලෙක වුණත් ඒ දේ ඔයාලා ආසාවෙන් කන්ටිනියු කරන් යන්න පුළුවන්. එක්සෑම් ස්ට්‍රෙස් වෙද්දී ඔයාලට කැම්පස් එකේ යුනිවර්සිටි එකේ වැඩි වෙද්දී ඒ වගේ ස්මෝල් බිස්නස් එකක් කරලා ඒ වගේ ඔයාලා ආස දෙයක් කරලා ඔයාලට ඒකෙන් ඔයාලගේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් මේ කාලේ ඇතුළතදී ඔයාලා ගොඩක් ටෙක්නොලොජි පැත්තට ආස පිරිමි ළමයෙක් හරි ගෑනු ළමයෙක් හරි නම් මම දන්නවා මේ කතාව ගොඩක්ම අදාළ වෙන්නේ පිරිමි ළමයින්ට කියලා. මොකද ගෑනු ළමයින්ට වඩා පිරිමි ළමයි ගොඩක් ටෙක්නොලොජි පැත්තට බරයිනේ. ඒ වගේ පිරිමි ළමයෙක් නම් ඔයාලට පුළුවන් ගොඩක්ම YouTube වීඩියෝස් බලලා ඉගෙනගෙන ඔයාලා දන්නවනේ මේ දවස්වල YouTube එකේ නැති දෙයක් නැහැනේ. ඔයාලට ඉගෙන ගන්න ඕන තරම් දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ වීඩියෝස් බලලා ඒ වගේ තියෙන දේවල් ෆලෝ කරලා ඔයාලට පුළුවන් ඔයාලටම කියලා තමන්ට හොඳ ස්කිල්ස් ටිකක් හදාගන්න. ඒ වගේ ටෙක්නොලොජි පැත්තට බර කෙනෙක්ට පුළුවන් වීඩියෝ එඩිටින්, ග්‍රැෆික් ඩිසයිනින් වගේ හොඳ දේවල් කරන්න. මොකද ඒ වගේ දේවල් කරා කියලා ඔයාලට කවදාවත් ඔයාලගේ ටයිම් එක වේස්ට් වෙනවා කියලා හිතන්න බෑ. මොකද ඔයාලට ඒ වගේ දේවල් කරාම ඔයාලට ජොබ් එකක් කරන කාලෙක උනත් අමතරව ඔයාලට මේ වගේ දේවල් කරලා අමතර සැලරි එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට හොඳ වැලියු එකකුත් ලැබෙනවා. ඒ වගේම මම දන්නේ යාළුවෙක් ඉන්නවා. එයාත් මේ වගේ ග්‍රැෆික් ඩිසයින්, වීඩියෝ එඩිටින් කෝසස් කරලා දැන් හොඳට එයාගේ ග්‍රැෆික් ඩිසයින්, වීඩියෝ එඩිටින් කරගෙන යනවා. ඒ වගේම ටියුෂන් ක්ලාසස් වල සර්ලා වුණත් ගොඩක් වේකන්සි දාලා තියෙනවා මම දැකලා තියෙනවා ටෙලිග්‍රෑම් channel වල සහ WhatsApp groups වල. ඉතින් ඔයාලට ඒ වගේ හොඳ දෙයක් කරලා ඒ වගේ skills හදාගත්තොත් ඔයාලට ඒ වේකන්සි වලට apply කරලා ඔයාලටම කියලා තමන්ගේම දේවල් ටිකක් කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ කාලය ඇතුළතදී ඔයාලගේ health එක ගැන, fitness එක ගැන ගොඩක් හිතන්න පුළුවන්. ඔයාලට පුළුවන් gym යන්න, yoga කරන්න, workouts කරන්න, ඒ වගේ දේවල් ඔයාලට කරන්න පුළුවන්. ඔයාලා ආස විදිහේ ස්පෝර්ට්ස් කරන්න ඒ වගේ දේවල්ට ගොඩක් කාලය තියෙනවා. කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් ස්පෝර්ට්ස් කරන එක ගොඩක් වටිනවා. වර්කවුට්ස් කරන එක ගොඩක් වටිනවා. ඉතින් ඔයාලට ටයිම් එක තියෙන නිසා ඔයාලට පුළුවන් මේ වගේ දේවල් කරන් යන්න. අනිත් වැදගත්ම දේ තමයි ඔයාලා මේ කාලය ඇතුළතදී ඔයාලගේ ගෙදර අයත් එක්ක ගොඩක් සතුටින් කාලය ගත කරන්න. මොකද ඔයාලා කැම්පස් ගියාට පස්සේ ඔයාලට නිතර ගෙදර වෙන්නේ නැහනේ. ඒක නිසා ඔයාලට ගෙදර අම්මලා තාත්තලා, ඔයාලගේ අයියලා අක්කලා, මල්ලේ නංගිලා එක්ක ටයිම් ස්පෙන්ඩ් කරන්න තියෙන හොඳම කාලේ තමයි මේ කාලේ. ඉතින් එයාලත් එක්ක ගොඩක්ම සතුටින් ඉන්න, ෆැමිලි ට්‍රිප්ස් යන්න, එන්ජොයි කරන්න, ෆන්ක්ෂන්ස් වලට යන්න, හැම වෙලාවෙම එකට ටයිම් ස්පෙන්ඩ් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මම ඔයාලට ඒ වගේ අපේ ෆැමිලි එකත් එක්ක ගියපු ට්‍රිප්ස් වල ෆොටෝස් ටිකක් ෂෙයා කරන්නම්. ඔයාලා ඒවත් බලන්න. ඕවරෝල් මට කියන්න තියෙන්නේ ආෆ්ටර් ලෙවල් ටයිම් පීරියඩ් එක තමයි ඔයාලගේ ජීවිතයේ තියෙන ලස්සනම ටයිම් පීරියඩ් එක. ඉස්සරහ කාලය හොඳට ටයිම් ස්පෙන්ඩ් කරන්න, හොඳට වැඩි කරගන්න. මම හිතනවා ඔයාලා අද මගේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අපි තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. බයි.